සුබ දවසක් වේවා මගේ මල්ලවස්ලා හැමෝටම. ඔන්න හැමෝම අද මගේ මල්ලෝගේ අතරමං වෙන ලෑස්ති වෙන්න ඕන. අද මට ඉතින් පෙන්වන්න වෙන්නේ මගේ ගාඩන් එකෙන් බොහොම චුට්ටක් විතරයි. සබාදහම ගහ කොළ මල් ගෙනෙන මානසික සුවය ඉතින් විස්තර කරන්න අමාරුයි නේද යාළුවනේ? පේනව නේද? එයාලා කිසිම ලෝභකමක් නැතිව මට මල් දීලා තියෙන අපූර්ව රහස මොකක්ද දන්නවද යාළුවනේ? ඒ තමයි මම්ම හදන වසවිසෙන්තර කාබනික පොහොර. වසවිසට සමනලිය මීමැස්ස පවා වඳ වෙනවනේ. බලන්න මල් ගොමුවේ මීමැස් යාළුවෝ නිදහසේ සැරිසරන අපූර්ව. ඔන්න ඔයාලටත් මගෙන් දැන් කාබනික පොහොර ලබා ගන්න පුළුවන්. මම ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වුණාට පේනව නේද? නුවරඑළිය වගේ මල් හදලා තියෙන අපූර්ව. ඔයාලගේ ගාඩන් එකේ අජීවී පස සජීවී කරලා දෙන්න මට පුළුවන්. දිලීර හරණය කරන ලද කාබනික කැල්සියම් පොහොර, වියලි ගොම පොහොර, දිරාගිය වැටමාර සහ ගැඩවිල් පොහොර අඩංගු කොම්පෝස්ට්, අලුතින් ගෙන මල්පැල බඳුන්ගත කිරීමට අවශ්‍ය සියලු සංඝටක අඩංගු මල් පොහොර පස් මගෙන් ඔබට බොහොම සාධාරණ මිලට ලබා ගන්න පුළුවන්. අලුතින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ. මගේ ව්‍යාපාරයට අමතරව තව අරමුණක් තියෙනවා යාළුවනේ. මට පුළුවන් විදිහට පොහොර සමග සාම්ප්‍රදායික මල් බීජ වර්ග එකක් හෝ නොමිලේ ඔයාලට ලබා දෙනවා. රට පුරාම හයිබ්‍රිඩ් නොකල සාම්ප්‍රදායික මල් පැල වලින් උද්‍යාන අලංකරණයත් කාබනික පොහොර භාවිතයට හුරු කිරීමත් තමයි මේ වෑයම. මොකද හෙන්ද්‍රික ගහත් රතුදත්ත පොතට යන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ වගේ නේද? ඉතින් අපිට නිතරම රුවන්වැලි සෑයට යන්න පුළුවන්නේ. ලස්සනම නැවුම් මල් පූජා කරන්නත් පුළුවන්. පාට සුවඳ මල් ගොමුවක් හැඩ විතරක් නෙවෙයි කුරුළු මීමැසි පාරාදේශයක් තමයි ඉතින්. කියන්න කනගාටුයි. ඉස්සර වගේ සමනල්ලු නම් අඩුයි. කෝ අපේ දරුවන්ට අපි පුංචි කාලේ හිටපු සමනල්ලු නේද? පරිසරයේ වශයෙන් විසින් පිරිල් නේද යාළුවනේ? ඔන්න දැන් අපි යමු මගේ රෝස මල් ගොමුවට. ලස්සන සුවඳ පිරුණු මගේ ආදර මල් කැලේ. බලන්න මගේ කැල්සියම් පවුඩර් එකටත් රෝස පස් මිශ්‍රණයටත් පිරිපුන් මල් දෙන්න ඇති හැකියාව. මේ නුවරඑළිය කියලා රැවටෙන්න එපා. මේ අනුරාධපුරේ තලාව හොඳේ. මම මේ නිෂ්පාදනය කරන මල් පොහොර පස් සහ කාබනික කැල්සියම් මගින් පසට කිසිම හානියක් නොකර පස උත්තේජනය කරලා ශාකයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමක් තමයි කරන්නේ. මගේ අලුත් ව්‍යාපාරයේ වෙළඳ නාමය තමයි ඇපෙක්ස් ඇග්‍රෝ. මගේ යාළුවෝ හැමෝම මාත් එක්ක එකතු වෙන්න ඕන හොඳේ. අපි සුන්දර උද්‍යානයක් නිර්මාණය කරමු. කැල්සියම් පවුඩර් මේ දවස්වල මිල ගණන් යන්නේ රුපියල් 814 මිලකට. මම බොහොම සාධාරණ මිලකට මේ අලෙවිය කරන්නේ. මගේ යාළුවන්ට කූරිය චාර්ජස් දරන්න වෙන නිසා. රුපියල් 5000කට වඩා මගෙන් පොහොර ගන්න යාළුවෝ වෙනුවෙන් කූරිය චාර්ජස් මම දරනවා. ඔයාලට පේනව නේද මේ පසට කැල්සියම් පවුඩර් එක කොමාරිකා කැබලි දාලා තියෙනවා. කැල්සියම් පවුඩර් පසට යට කරන්න ඕන තමා. ඒත් චුට්ටක් උඩින් ඉහළ තියෙන කෘමි විකර්ෂකයක් නිසා. මේ කැල්සියම් පොහොර එක 100% දිලීර හරණය කරන ලද එග්ෂෙල් පවුඩර්. එග්ෂෙල් නිකම්ම පසට එකතු කරන්නේ බලාගෙනයි දිලීර හානිය ඇති වෙන්න පුළුවන්. කැල්සියම් පොහොර තනුක කිරීම මගින් කැල්සියම් ඇසිටේට් හදාගෙන අපිට ස්ප්‍රේ කරලා මීට වඩා විශාල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ශාකය පුදුම විදිහට උත්තේජනය වෙනවා. පසට කොමාරිකා කැබලි එකතු කිරීමෙන් ශාකයට පස්මාධ්‍ය හරහා මුල් ස්ථාවර කරගන්න පහසුවක් වෙනවා. මගෙන් පොහොරගත සමහරක් යාළුවන්ට මට කොමාරිකා පිත්තකුත් යවන්න වුණා. කොමාරිකා කොලයක්, හෙන්ද්‍රිකායට ටිකක්, දහස් පෙතිය බීජ ටිකක් ඉතින් ඉල්ලුවාම නොමිලේම දෙනවා. ඉතින් මේ දේශීය බීජ සහ පොහොර රට පුරාම යන්න පටන් අරගෙනයි තියෙන්නේ. මෙයාටත් ඉතින් පොහොර ටිකක් දාන්න වෙන්න වෙයි වගේ. වසවිසෙන් තොර රජරට පුරවේ අභිමානය තමයි ඇපෙක්ස් ඇග්‍රෝ. හොඳද? මගේ යාළුවෝ හැමෝටම ජයශ්‍රී මා බෝ සමිඳු පිහිටයි.